හරි. හොඳ අවධානයෙන් බලා ගන්න මේ ගාන හදන හැටි. හරි. හොඳ අවධානයෙන් බලාගමු ඉස්සරහ. මේ බලන්න පුතේ. හරි. පුතේ A B C D කියන මොන චතුරස්‍රයක්ද? පටගාලා කියන්න ඔයාලා. A B C D කියන මොන චතුරස්‍රයක්ද? වෘත්ත චතුරස්‍රයක්. හරි. එතකොට පුතේ මේ වෘත්ත චතුරස්‍රයේ මේ 120 කියන්නේ මොන කෝණයද? බාහිර කෝණය. බාහිර කෝණය. එහෙනම් පුතේ මේ බාහිර කෝණය සමාන වෙන්නේ කාටද? අභ්‍යන්තර සම්මුඛ කෝණයට. අභ්‍යන්තර සම්මුඛ කෝණයට. එහෙනම් පුතේ මේ කෝණයේ විශාලත්වය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණය. කවුද අභ්‍යන්තර සම්මුඛ කෝණය? මේ A කියන කෙනා. එහෙනම් පුතේ මට කෙලින්ම ලියන්න හැකි A සමානයි අංශක 120යි. හේතුව මොකද්ද? වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණ පිළිබඳ ප්‍රමේය. බාහිර කෝණ ප්‍රමේය. හරි. එතකොට දන්නවා මොකද්ද මේ කියන්නේ කියලා දන්නවනේ. එතකොට වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි කියන කතාවෙන් තමයි හරි එයා 130ක් උනේ. හරි. දැන් මම මොකක් හරි ගේමක් ගහලා කාව හොයන්න ඕනද? හරි. B කියන කෝණයේ විශාලත්වය හොයන්න. මේ බලන්න පුතේ. මේ රූප සටහනේ මෙන්න මේ ABC කියන ABD කියන ත්‍රිකෝණයේ මේ මෙන්න මේ පාදය මොකද වෙන්නේ? සමානයි කියලා තියෙනවා. පුතේ ඒව නිකන් හරි අත තියාගෙන බැරුවට හරි දෙන රූප සටහනේ දෙන දත්ත නෙමෙයි. හරිද? මේ පාද දෙක සමානයි කියන්නේ පුතේ මේ ත්‍රිකෝණයේ මේ පාදයේ ඉදිරියෙන් තියෙන මෙන්න මේ කෝණයත් මෙයාට ඉදිරියෙන් තියෙන මෙන්න මේ කෝණයත් විශාලත්වයෙන් සමාන වෙනවා. සමදීපාද ප්‍රමේය. මෙයා B නම් පුතේ මෙයාත් මොකද වෙන්නේ? B කියලා මට කියන්න පුළුවන්. හරිද? එතකොට මට කිව්ව හැකි මෙන්න මේ A කෝණය එකතු කිරීම B කෝණය එකතු කිරීම මෙන්න මේ B කෝණය සමානයි අංශක 180යි. ඇයි මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනක්. එහෙනම් මට කිව්ව හැකි පුතේ කවුද? A එකතු කිරීම B එකතු කිරීම B සමානයි අංශක 180යි. හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. හරි. එතකොට පුතේ A කෝණය මම දැනටමත් දන්නවා අංශක 120 ධන B ධන B කියන පුතා 2B සමානයි අංශක 180යි. දැන් පුතේ මොකද කරන්නේ? B හොයන්න නම් මම B තනි කරගන්න එපා. ඒක නිසා පුතේ මම මොකද කරන්නේ? මෙන්න මේ ධන 120 මම මුලින්ම එහා පැත්තෙන් ගිහිල්ලා තියෙනවා. එතකොට පුතේ මෙතන 2B සමානයි 180 ධන 120 එහා පැත්තට යනකොට ඍණ 120ක් වෙනවා. එතකොට පුතේ මට එනවා 2B සමානයි 180 120ක් ගියාම 60යි. පුතේ මම දැන් B හොයන්න මොකද කරන්නේ? මෙයාව දෙකෙන් බෙදනවා. මෙයාවත් දෙකෙන් බෙදනවා. මේ දෙකට මේ දෙක කැපෙනවා. B සමානයි පුතේ මට එනවා. දුහම දෙකෙන් මට උත්තර එනවා පුතේ හරියටම අංශක 30යි කියලා. හරි ඔන්න ඔය විදිහට හරි අපිට ගාන හදන්න පුළුවන්. හරි.